ප්‍රේමවන්තයනි කොහොමද ඉන්නේ? හොඳින් ඉන්නවද? සතුටෙන් ඔබ සිටිනවද? මේ උදෑසන වේලාව ඔබට කොහොමද තිබෙන්නේ? දෙවියන් වහන්සේව හමු වුණාද? උන්වහන්සේ සමග ඔබ කතා කරාද? වචනය මෙනෙහි කරාද? උන්වහන්සේ ඔබ සමග කතා කරාද? අද මොකද හදවතේ උන්වහන්සේගේ වචනය තුළින් කතා කළේ? අද ආත්මයන් වහන්සේ තුළ උන්වහන්සේ ඔබ සමග කතා කරපෙක ඔබට දැනුණාද? මොන දේවල් ගැනද ඔබ යාඥා කළේ? උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. සෑම උදෑසන උන්වහන්සේ කරුණාව අලුත් තිබෙන උදෑසන සොයන අයට උන්වහන්සේ හමු වෙන බව පවසා තිබෙනවා. ඒ නිසා උදෑසනම ඔබ සොයන්නට ඕනේ. ඒක අතාරින්න එපා. සමහර වෙලාවට මොනවාරි කාර්ය බහුල නිසා රෑ ගොඩක් පරක් කළා නින්දට යන්න ඇති. නමුත් ඒකම පුරුද්දට ගන්න එපා. උදෑසන නැගිටලා යාඥා කරන පුරුද්ද ඔබ තබා ගන්න. හරි. අද මොකද දෙවියන් වහන්සේ පවසන්නේ? ඔබ මොනවද හිතන්නේ? ඔක්කොම මාව අමතක කළා. මම ආදරය කරපු අයත් මාව අමතක කළා. මම ප්‍රේම දැක්කපු අයත් මාව අමතක කළා. මම උදව් කරපු අය මාව අමතක කරා. දෙවියන් වහන්සේ මාව අමතක කරා කියලා පසුබිමක ඔබ සිටිනවද? ඔව්, මම යාඥා කරලා බලනවා. මට පිළිතුරු නැ ස්වාමීන් වහන්සේ අමතක වුණා වගේ ඔබට දැනෙනවද? ඒක ඔබගේ කල්පනාව, ඔබගේ වැරදි තේරුම් ගැනීම. නම දෙවියන් වහන්සේ මොකද කියන්නේ? අපි බලමු යෙසායා 44 වෙනි පරිච්ඡේදය 21 වෙනි පදය. නුඹ මාගේ සිහියෙන් තොර නොවන්නේය මාගේ පුතේ. ඔබම අමතක කරන්නේ නැහැ. දුවේ මම නුඹව අමතක කරන්නේ නැහැ. කොහොමද අමතක කරන්නේ? ඔයා මගේ දරුවෙක්. පාපෙන් පසුතැවිලි වෙලා මාගේ සුද්ධ රුධිරෙන් සෝදා පවිත්‍ර වෙලා සිටින්නේ. මම යේසුස් වහන්සේගේ දරුවෙක්. උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන බව ඔබ කිව්වා. ජීවිතේ මට බාර කළා. ඉතින් මම කොහොමද අමතක කරන්නේ? නෑ, අමතක වුණා වගේ තමයි මට දැනෙන්නේ. එහෙනම් ඒ යාඥාවට පිළිතුරු නැත්තේ ඇයි මගේ ජීවිත මෙහෙම? මේවා සිදුවෙනකොට ඔබව දෙවියන් වහන්සේ අමතක කරා කියලා තේරුමක්ද? ඔබගේ යාඥාවට පිළිතුරු නැහැ කියලා මාව අමතක කරා කියන එකද? සමහර යාඥාවට ඉක්මනින් පිළිතුරු එනවා. සමහර යාඥාවට මාස ගානකින් එනවා. සමහර යාඥාවට අවුරුද්දකින් එන්නේ. සමහර යාඥාවට පිළිතුරු අවුරුදු 10කින් එන්නේ. උන්වහන්සේ ඔබගේ යාඥා අසලා ඉවරයි. නමුත් කොයි වෙලාවේදීද ඒකට පිළිතුරු දෙන්න ඕනේ කියලා උන්වහන්සේ බලා සිටිනවා. ඉතින් ඔබ උන්වහන්සේ අමතක කළා කියලා උන්වහන්සේ ප්‍රේමය ගැන ඔබ සැක කරනවා. ඔබගේ දරුවා ඔබ අමතක කරනවද? පෙරපාසලන් ළමයා ඔබ අමතක කරලා ඉන්නවද? නෑ, අනේ කොයි වෙලාව ඉස්කෝලාරේද 3ට එයිද කියලා ඔබ බලන් ඉන්නවා. ඉස්කෝල බස් එයිද කියලා බලන් ඉන්නවා. ඔබ අමතක කරනවද දරුවාව? නිතරම සිතේ තියාගෙන ඉන්නව නේද? ඔබ දරුවාව ප්‍රසූතිය කළා විතරයි. නමුත් උන්වහන්සේ රුධිරයේ ජීවිතේම පූජා කරලා තිබෙනවා. එහෙනම් උන්වහන්සේ අමතක කරයිද? උන්වහන්සේ අමතක වුණා වගේ දැනෙයි. තේරෙනවද? පොඩක් අහිං වෙලා ඉන්නවා. දැන් අම්මා කෙනෙක් තමන්ගේ දරුවාව කතා කරලා අම්මාව ගිහලා අම්මා කියලා හොයනකොට අම්මා හැංගිලා ඉන්නවා. නමුත් ඒ දරුවා දිහා තමයි අම්මා බලාගෙන ඉන්න. දරුවා හොයනවා. ටික වෙලාවකින් මගේ අම්මා මාව අත්හැරලා ගියා, මාව අමතක කරලා ගියා කියලා දරුවා අඬනවා. ඒ දරුවා අඬනකොටම ඉක්මනේ අම්මා දුවගෙන ඇවිල්ලා බදා ගන්නවා මම මෙතන තමයි හිටියේ. ඒ වගේම තමයි යේසුස් වහන්සේ ටිකක් පැත්තකට වෙලා ඉන්නවා, අමතක කරා වගේ අපි සිතන විදියටම. නමුත් පසුබිම කොහොම තිබුණත් ස්වාමීන් වහන්සේට මාව අමතක කරන්න බෑ. මම ඔබ වහන්සේගේ දරුවෙක්. ඔබ වහන්සේ සුද්ධ රුධිරෙන් මාව සෝදා පවිත්‍ර කළා. ශුද්ධාත්මයන් වහන්සේගෙන් මාව මුද්‍රා කරලා තිබෙනවා. ඉතින් කොහොමද මාව අමතක කරන්නේ? ඔබ වහන්සේට බෑ ඒක කරන්න. ඒක කියලා බලන්න උන්වහන්සේ සතුට වෙනවා. උන්වහන්සේ අමතක කරා කියලා කිව්වොත් ඔබ දෙවියන් වහන්සේ සැක කරනවා. ඉතින් දෙවියන් වහන්සේ කවදාවත් අමතක කරන්නේ නැහැ. උන්වහන්සේ කියනවා මම අමතක කරන්නේ නැහැ. කොහොමද මම අමතක කරන්නේ? මගේ පුතේ දුවේ කොහොමද අමතක කරන්නේ? අපිත් සමහර වෙලාවට දෙවියන් වහන්සේව අමතක කරනවා. ගෙදර ෆන්ක්ෂන්, විවාහය, උපන්දින සෙලිබ්‍රේෂන්. ඉතින් මේ වගේ වෙලාවල් වලට අපි යාඥා කරන අමතක කරනවා. බයිබල් කියවන්නට අමතක කරනවා. දවස් එකක් දෙකක් වගේ පොඩ අපි යාඥා කරගන්නවා රැස්වීමේදී. නමුත් තනියම අපි කතා කරන එක අමතක කරනවා. ඉතින් දෙවියන් වහන්සේ දුර ඉඳලා බලාගෙන ඉන්නවා. උන්වහන්සේ අමතක කරයිද? අපි වුණත් අමතක කරනවා.
උන්වහන්සේ අමතක කරන්නේ නැහැ. ඉතින් තුන්වෙනි දවසේ වෙලා අපි යාත්නා කරනෝනේ ස්වාමීන් බිසි වුණා මම යාත්නා කරන බයිබල කියව නැහැ කියලා කියනකොට අනේ යන්න කියලා එළවයිද නැහැ යවන්නේ නැහැ. උන්වහන්සේ කොපමණ ප්‍රේමණි දෙවියන් වහන්සේද. උන්වහන්සේට ඔබව අමතක කරන්න බෑ. එනිසා ඔබව මෙව්වේ උන්වහන්සේ. ඔබ දෙසා ජීවිතය දුන්නේ උන්වහන්සේ. උන්වහන්සේ තමයි ඔබව ගැලවුවේ. ඔබ දෙසා ස්වර්ගයේ නිවසක් උන්වහන්සේ පිළියෙල කරනවා. උන්වහන්සේ නැවත පැමිණෙන්නට යනවා. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේ මාව අමතක කරන්නේ නැහැ. ඔබ වහන්සේ ගැන සැක කරපු පාපයට සමාව දෙන්න. ඔබ වහන්සේ සැක කරමින් දුකටපත් කළා. ආයි කවදාවත් මම මේක කියන්නෙත් නැ සිතන්නෙත් නැහැ. මම යේසුස් වහන්සේ කෙරෙහි සිහින් සිටිනවා කල්පනාන් සිටිනවා. ඔබ වහන්සේ අමතක කරන්නේ නැහැ කියලා මම ප්‍රකාශ කරනවා. මෙම කියලා බලන්න උන්වහන්සේ පුදුම විදිහට සතුටු වේ. ඔබගේ ජීවිතය හාස්කම් සිදුවේ. ඔබ උන්වහන්සේව අමතක කරන්නේ නැහැ කියන එකට අද ඔබට හාස්කම් උන්වහන්සේ කරලා ඔබව සතුටටපත් කරනවා. ඔබ කියන්න ස්වාමීන් වහන්සේ මාව අමතක කරන්නේ නැහැ. ඔබ වහන්සේගේ අමතක වීම කියලා මම කියනවා මගේ වැරද්ද. මේ පාපයට මට කමා කළ මැනව. ඔබ වහන්සේව මම දුකටපත් කළා. ඔබ වහන්සේට කවදාවත් මාව අමතක කරන්න බෑ. මම ඔබ වහන්සේගේ පුතෙක්, ඔබ වහන්සේගේ දරුවෙක්. මේ කාරණාව මම දැකලා තිබෙනවා ස්වාමීනි. ඔබ වහන්සේ මා සමගම සිටිනවා. මාව අතාරින්න මං ඈත් වෙන්නේ නැහැ. මම විශ්වාස කරනවා ජේසුනි. ඔබ වහන්සේට ස්තුති. යේසුස් වහන්සේගේ නාමයෙන් යාත්නා කරන්නේ මේ පියාණනි. ආමෙන්. යේසුස් නිදහස් කරයි සිංහල YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. යේසුස් නිදහස් කරයි අපේ නව වැඩසටහන දිනපතා ලබා ගැනීමට සඳහා සබ්ස්ක්‍රයිබ් බටන් එක සහ බෙල් ලකුණ ක්ලික් කරන්න.